අම්මා අන්න අරකට ඇවිලෙනවද? කණ්ඩේ පානමියෝ. වෙලා නෑ. Let's go. hello කොහොමද ඉතින් ඔයාලට අද නම් පොඩි වෙනස් වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි ක්‍රිස්මස් එකට පොඩි ට්‍රිප් එකක් ගියා. දවස් 4ක විතර පොඩි නිවාඩුවක් හම්බෙලා. ඉතින් එදා මේ ට්‍රිප් එක යන දවසේ උදේ අපි රොටි හදන වීඩියෝ එක තමයි මේ. රොටි හදලා ඊට පස්සේ අපි ගිහිල්ලා එහි පොඩි ෆන් එකක් දැම්මා. ඒක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඔන්න ඉතින් මම පොඩ්ඩක් ලෑස්තිලා එනකන් කියලා අපේ මහත්තයා තමයි මුල රොටි ටික හැදුවේ. ඊට පස්සේ මම ඇවිල්ලා ඊටු ටිකක් ටක් ගාලා හදාගත්තා. අපි දැන් යන්න ඕනේ. මගදී තමයි රොටි කන්නේ. මිරිසුත් මම කලින්ම හදලා පොඩි බොක්ස් එකකට දාගත්තා. ඉතින් අනිත් කට්ටියට දීලා බෙදා හදාගෙන ඉපැයි කන්න. මේ දුව මගේ කොණ්ඩෙත් හදනවා ඒ ඇස්සේ. ඉතින් බෑග් ටික එහෙම දාගෙන අපි මේ තමයි මගේ හස්බන්ඩ්ගේ නංගිගේ හස්බන්ඩ්. කියන්නේ මගේ මස්සිනානේ. ඉතින් අපි කට්ටියම යන්න පිටත් වුණා. මගේ හස්බන්ඩ්ගේ නංගි, යාගේ හස්බන්ඩ් උයිත් අපේ ගෙදර ඇවිල්ලා අපි දෙගොල්ලම වාහන දෙකේ දැන් මේ යන මග. ඊට පස්සේ එතනදී අපේ අක්කලව හම්බුණා. අපි කෝල්ස් එකක සුපර් මාකට් එකක මග නවත්තලා අපේ දවස් 4ට ඕන පොඩි බඩු ටික ගත්තා. කන බොන ඒවා, බාබකියු දාන බඩු, මේ තමයි තව යාළුවෙක්, ඒ තිලිනි නංගි, එයාගේ ෆැමිලි එකයි, අපි අපේ අක්කගේ ෆැමිලි එකයි, හස්බන්ඩ්ගේ නංගිගේ ෆැමිලි එකයි. අපි පවුල් 4ක් ගියා මේ ට්‍රිප් එක. සමය කියන ටික මම මේ නිකන් මේ සීතල කන්නේ හැදිලා වගේ. අම්මා ඔය අපේ ඒ ඔයාලා දැක්කේ මගේ පොඩි බාලාංශ වැඩක්. අපේ යාළුවෙක්ගේ කාර් එකක් ඕවර්ටේක් කරද්දි මම පොඩි හුවක් තිබ්බා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඔන්න දැන් අපි ආවා අපේ නිවාඩුව ගත කරන තැනට. අපි ගියේ ගෝල්ඩන් බීච් කියලා පැත්තක බීච් හවුස් එකකට. පාරෙන් පැනපු ගමන් ඇවිදගෙන ගිය ගමන් මුහුද තියෙන්නේ. ඉතින් ඔන්න අපි කට්ටියම දැන් හොලිඩේ හවුස් එකට ආවා. ඔන්න ඉතින් දැන් මේ ගෙදර යතුරු පොඩි ලොකර් එක දාලා තිබ්බේ. ඒකේ කෝඩ් එක අපිට කලින් එවලා තිබ්බා. ඊට පස්සේ අපි ඒක අරගෙන දොර ඇරලා අපි කට්ටිය මේ ගේ ඇතුළට යන්නයි හදන්නේ. ඒ ෂූස් ගලවන්න ඕනේද? it's okay, Rio. It's okay. ආවා. කට්ටි තාම එනවා. ඔන්න ඉතින් යන්තම් කට්ටිය ගේ ඇතුළට ඇවිල්ලා ඉවරයි වගේ. අපේ ලොකු නඩයක් නේ හිටියේ. ඉතින් ওই තමයි ගේ. අම්බෝ ඉතින් හොඳයි ලස්සන ගයක් වත්තක් තියෙනවා ලොකුවට පොඩි අයට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හිමීට බලන්නකෝ මම පෙන්නන්නම්කෝ. මේ තමයි මේ එක කාමරයක්. ඒක නම් ටිකක් ලොකු කාමරයක්. අපේ ළමයි නොයි ගොඩක් කට්ටියට නිදියන්න පුළුවන් ඒකේ. අකිරත් එක්ක මොකද ගේස් එක අවුලන්නේ නැහැ? අවුලන්නේ නැහැ. පදි මොකද කියන්නේ? No up to expectations. What? No up to my expectations. Not good enough. There's no ping pong table. Ping pong table හදමු අපි. Yeah. මේ වෙලාවෙ ඉතින් කට්ටිය ඔක්කොම හරි බිසි. ඒක එක්කෙනාගේ කාමරවලට ඒගොල්ලන් ගෙනාවු බඩු දා ගන්නවා, වත්ත බලනවා, ළමයි ඔක්කොම සෙල්ලම් කරන්න තැන් හොයනවා. ඔය ඇවිදන් යන මල්ලි තමයි මේ දවස් ටිකට අපිව කළමනාකරණය කරන්නේ. මොකද එයාට මානව සම්පත් කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙනවා. තමයි ඉතින් අපේ වාසස්ථානය වගේ තියෙන හැමලෙන් ඉන්න කුස්සිය. ටික දවසකට දවස් 4කට අපේ කුස්සිය. එන්න. මේක නම් පොඩි බංක බෙඩ් සීලියක් තියෙනවා. මේකට දැම්මා මේක අර මේ දෙකක් කනෙක්ට් කළවයි ඇන්ටිවයි පොඩි සෙට් එකයි ඔක්කොම. සන්දි මල්ලිත් එනවා කියලා කියනවා නේද? මේක ඔක්කොම ඉන්නේ තමයි. ඒ ඔක්කොම එකේ. ඊට පස්සේ වටෙන් කැරකිලා ආයෙ මේක. ටකමත් තියෙනද? ඔව්. මේ සල්ලි පෙට්ටිය. වරින්න බෑ.
රෙදි වේලගෙන ටොයිලට් තියෙනවා ටොයිලට් දැම්මෙත් නෑ. කන්නාවේ අපි බීච් කෙසේ වෙතත් කන්නයි තියෙන්නේ පොල් සම්බෝල තියෙනවා සති දෙකකට විතර. මේක දැක්කම තමයි මට තේරුනේ මට මගේ ඇඳුම් ටික ගේන්න ඒ වාහනේ ඉඩ මදි වුණේ කියලා. මොකද අපේ මහත්තයා ගෙදර තිබුණු නත්තල් ගහත් පටවගෙන ඇවිල්ලා ට්‍රිප් එක. ඉතින් ওই දැන් නත්තල් ගහ මේ ලෑස්ති කරනවා. එදා රෑට අපි පොඩි ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන් එකකට එදා අපි මොකද 24 තමයි ගියේ ට්‍රිප් එක. ඉතින් රෑ නත්තල් ගහ සරසලා නත්තල් සියත් එන්න බලාගෙන ඉන්නේ. සුපුරුදු පරිදි අපි ඔන්න කුස්සියේ වැඩ බාර ගත්තා. දැන් ඉතින් ඔය ඔක්කොම පස් කරලා ලෑස්ති වෙනයි යන්නේ රෑට කෑමක් උදා. කපලා ෆුල් මෙතන කෙලින්ම කුකින් vlog එකක් කරන්න හදලම තියෙනවා ඒගොල්ලෝ. වීඩියෝ දවස් 4ට වීඩියෝ 10ක්වත් එනවා. දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ රෑට බාබිකියු එකක් දාන්න මස් ටික ඔක්කොම මැරිනේට් කරලා අපි අර ගත්තනේ සුපර් මාකට් එකෙන් මස් ඒ ඔක්කොම චිකන් පෝක් ඒ ඔක්කොම මැරිනේට් කරලා අපි රෙඩි වෙනවා දැන් බාබිකියු එක දාන්න. කට්ටියම එකතු වෙලා ලුණු ගම්මිරිස් එක එක්කෙනාට ඕන තරමට දාලා මේක හොඳට අනලා තියන්නයි යන්නේ. ඊට පස්සේ අපි අපේ අනිත් පිරිමි පාර්ශවයට මේ වැඩේ බාර දෙන්නයි හදන්නේ. ඉතින් මේ ඇතුලේ වැඩ ටික වෙන අතරේ අපේ මහතුරුන්ට තියෙන වැඩ ටික එළියේ. වැඩේ කියන්නේ අපිට මේ දවස්වල සමයක වුණාට මේ දවස් ටික පොඩ්ඩක් සීතලයි. ඉතින් අපි බීච් පැත්තකට ආවෙත් තවත් සීතල වැඩි. ඉතින් මේගොල්ලෝ මේ හදන්නේ පොඩි ගිනි මැලයක් එහෙම ගහලා ඒකේ වටේට කට්ටියම ඉඳගෙන ඔය යෝජායේ කරන්න. එතකොට පොඩ සීතල යනවනේ. ලාවිතින් මේ මගේ මල්ලි මස්සිනා ලොකු උත්සාහයක් යෙදෙනවා මේ දර ටිකට ගිනි තියන්න. අපි බලමු එයාගේ උත්සාහය සාර්ථක වෙයිද කියලා. ඔය අතර අපේ අයියා මස්සිනා බාබකියු වැඩේ පටන් අරගෙන. අපි බලමු එයාගේ උත්සාහය කොයි විදියට ඉවර වෙයිද කියලා. ඒක තමයි බලන්න ඕන වැඩේ. දැන් ඔයගොල්ලෝ දකින්නේ ගිනි නිවන හමුදාව එන්න ඔන්න මෙන්න තියලා දසුණක්. පේනව නේද බාබකියු මැෂින් එක ගිනි ගත්තා. මෙහෙම දෙයක් ඉතින් ඇත්තටම අපිට ෆස්ට් ටයිම් උනේ. මේක වෙලා තියෙන්නේ අර පරණ කවුරු බාබකියු දාලා ගිහිල්ලා ඊට පස්සේ පල්ලෙහා අඟුරු කෑලි වගේ නිකන් පරණ කෑලි ඔක්කොම ඉතුරු වෙලා ඒව ගිනි ගන්නවා යටින්. ඒ ට්‍රේස් මුකුත්ම අස් කරලා නැහැ, ක්ලීන් කරලා නැහැ. ඉතින් පස්සේ අපි මොකද කරේ? අපි මස් ටික ආයෙ ඔක්කොම අයින් කරලා මුළු ඔක්කොම යට බාබකියු මැෂින් එකේ පල්ලෙහා තියෙන ට්‍රේස් ඔක්කොම අස් කරලා සුද්ධ කරා. මදුරු එනවා අපි මදුරු එනවා. ඔන්න ඉතින් ගින්න නිවල වැඩේ යන්තම් ගොඩදා ගත්තා. ඔන්න ඊට පස්සේ තමයි දැක්කේ අර ගිනි ගන්න ඕන එක ගිනි අරගෙන නැහැ. මේක අපේ අක්කට අනුව නම් ලුණු අපිට අනුව නම් මේක වැලි භාජනයක්. කොහොම හරි දොන් ඔන්න ආයි අපි බාබකියු එක පටන් ගත්තා. ඔයාලා දැක්කේ මගේ අක්කගේ පුතා සින්දු කියනවා නත්තල් සින්දු. ඒ අතර අපේ දුවත් පොඩියත් එක්ක පොඩි කෑග ගහ සපෝට් එකක් දෙනවා. ඉතින් ඔය මගේ පොඩි එක්කෙනයි ඊට පස්සේ මගේ අක්කගේ දුවයි ඒ දෙන්නත් කාර් පැද සෙල්ලම් කරනවා. ඊට පස්සේ අනිත් කට්ටිය අපේ හස්බන්ඩ්ලා ඔක්කොම ටික එළි බාබකියු දානවා. එක එක්කෙනා කැමති දේවල් කර මේ නිවාඩුව ගත කරන විදිය. ඉතින් ඔන්න දැන් පාන් හදනවා, බිත්තර දානවා, හො ගාලා වැඩ මේගොල්ලෝ. ගෙදවල නම් උයන්නේ නැහැ. මෙහි ආවම ඉතින් ඔය පොඩ්ඩයි ඒගොල්ලන්ට වැඩ ටික බාර දෙනවා අපි. අපිට පොඩ්ඩක් නිදහසේ ඉන්නත් එපැයි. කරවලා දෙනවා. මේ ගෝවා
There's a reporter, so I got. Is that your foot? Was that your foot? Oh, මල්ලා. එහෙමද? අපි කට්ටිය කාලා බීලා පොඩ සෙල්ලම් කරලා පොඩි අය සෙල්ලම් කරනවා පොඩ වීඩියෝ කරා ඒගොල්ලෝ ලොකු නම් මේව බලද්දී ඒගොල්ලන්ට ආස හිතේ අනේ අපි චූටි කාලේ ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරපු විදිය කියලා. එයාරි ගියාම අපි මේව ෆොටෝ ගහලා වීඩියෝ කරලා තියාගත්තම තව අවුරුදු 10කින් විතර බලද්දී හරි වටිනවා ඉතින්. මේ පොඩි අය ලොකු වෙලා අපි වයසට ගිහිල්ලා ඉතින් ඒව බලලා සතුටු වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අපි හැමෝම හරිම කාර්යබහුලයි. ඉතින් මෙහෙම හම්බෙන පොඩි වෙලාවකදී අපි ඔක්කොම ගිහිල්ලා සතුටු වෙද්දී පොඩි අය සතුටු වෙනවා බලන් ඉද්දී හරිම සතුටක් තමයි දැනෙන්නේ. ඔයාලා දකින්නේ අපි පොඩි කට්ටියට හොරෙන් නත්තල් සීයව ලෑස්ති කරනවා. මොකද නේ බඩද්ද නැත්නම් වෙන මොකද? අයියරක. No, not yet. ඔව් ඉතින් එනකන් ඒ ළමයා ඇතුලේ. අයියෝ ඒකනේ සැන්ටා කියනද වෙන ඇයි ගැලේ නෑ පොඩ්ඩක් ඉන්න. ඉන්දුව දාන්න. ඉන්න හසිත. එන්න බා. දැන් තමයි සැන්ටා නෝත් පෝල් ඉඳන් ඇවිල්ලා අපේ තුන්වෙනි කාමරේට ලෑන්ඩ් කරේ. ඊට පස්සේ දැන් කරත් එන්න බැරි හින්දා පයින් තමයි යා ආවේ. ළමයි ඉන්න කාමරේට පොඩි තට්ටුවක් දාන්න. ඉතින් දැන් සැන්ටා හරි බැරි ගිහිල්ලා වාඩි වුණා ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න කියලා. හැබැයි ඉතින් ඊට කලින් ළමයි මොන ප්‍රශ්න අහයිද කියලා මට නම් සැකයි. මං කිව්වත් වගේ අපි පොඩි සෙට් එකෙන් සැන්ටාට බේරෙන්න ටිකක් අමාරුයි. ප්‍රශ්න ගොඩයි ඒගොල්ලන්ට. කට්ටිය බලන් ඉන්නේ අනේ තෑගි ටික කොයි වෙලේද හම්බෙන්නේ කියලා ඔය. Sandy! Merry Christmas. Yeah, you too. Second one. Yeah. The next one. Party. Oh, Rio. Party is the big one. Again, Rio. Party. Oh, Rio. සිද්ධ. Rosalie. Sadi. You guess this one? Archie. Archie. Rio. photos. Santa. Oh, Santa ko.
මේ නම් සැන්ට හදිසි අවස්ථාවක් සඳහා දිව යනවා වගේ මට පෙනී යන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ පින්තූර ගන්න අවස්ථාව. ඒ කියන්නේ පවුල් වෙන වෙනම පින්තූර ගන්නවා. ඊට පස්සේ ළමයි එක්ක පින්තූර ගන්නවා. ළමයි පින්තූර ගන්නවා. නත්තල් 100ත් එක්ක ගන්නවා. ওই විදිහට අපි පින්තූර ගත්තා කොහොමද 100ක් විතර. ඒ ඇස්සේ ඉතින් අපි බලන්නත් එපයි අපිට නත්තල් 100 මොනවද දුන්නේ කියලා. ඔන්න ඉතින් තෑගි බලන වෙලාව. කැරිලා තිබ්බේ ඔතේ ලාට එකක් පතුරු කියලා ඒ වගේ ඒ එළඹ ගෙරි. මෙෂර්මන්ට් දරන් ඇවිල්ලා වගේ සීන් එකක් එතන තියෙන්නේ. මේක ලියහම ලියන්නේ. උඹට ධෛර්යයක් දෙදී. ජීවිත කතාව. උඹට මේ කතාව ලියන්න දෙදී. කොහොම මේක දැනගන්න සෑන්ට් සැන්ටනේ දුන්නේ. ඉතින් පේනවා ඇතිනේ අර පින්තූර ප්‍රශ්න නම් තාම ඉවර නෑ. ඒ කියන්නේ අපි ගත්තු පින්තූර අපිට හරි නෑ. ඉතින් ආයෙත් ගන්නවා. ඒ පැත්තට ඉඳලා ගන්නවා. මේ පැත්තට ඉඳලා ගන්නවා. තාම හරි පින්තූරයක් හම්බෙලා නෑ වගේ. ඔන්න ඉතින් දැන් යන්තම් පින්තූර කතන්දරේ ඉවර වෙලා දැන් ආවා සින්දු කතන්දරේට. දැන් ඉතින් මෙන්න මේ කට්ටිය සින්දු කියනවා. ඉතින් අහගෙන ඉන්න ටිකක් අමාරුයි. ඒත් ඉතින් අපි අහගෙන හිටියා. ඒ අතර මෙයා ඉතින් පූල් ටේබල් එකේ පොඩි විතර සෙල්ලමක් කරනවා. එක එක්කෙනා එක එක සෙල්ලම් ඉතින් ඕක තමයි ඉතින් නිවාඩු කියන්නේ. අපි ඉතින් ඔය අතර නර්තනයනුත් පොඩි දස්කම් පෑවා. ඉතින් ඒව චුට්ටක් බලන් ඉන්න අමාරුයි. ඒවට සින්දු ඔයගොල්ලෝ කැමති එකක් හිතා ගන්න පුළුවන්. එතනදි ඉතින් නර්තනය කෙසේ වෙතත් අපේ මූලික පරමාර්ථය වෙන්නේ අපි කාපු බීපුවා පොඩ්ඩක් බස්සගෙන කැලරි ටික බර්න් කරගන්න එක. ඔන්න ওই විදිහට තමයි අපේ නිවාඩුවේ පළවෙනි දවස ගත වුණේ. අපි ඉතින් රෑ වෙනකම්ම කට්ටිය සින්දු කියලා නටලා විනෝද වුණා. ඉතින් අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මේක ඉතුරු කොටස අරගෙන එනකන් එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපි ගිහින් එන්නම්. බයි.